HMNK හේරත් මම පදිංචිලා ඉන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පදිදලාවේ සේරංකඩ ප්‍රදේශයේ. මම දැනට බඩීරින් ගුසා කෙසෙල් අතුරු භෝග වගා කරලා ජීවත් වෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශයේ හිතාම වීලි කාල ගුණයක් තියෙන හින්දා ගිනිසිරියා සාකේ ඕන ස්ථානයක වැහි කාලයේදී සිටුවොත් පැලවෙනවා. ඒ වගේම දැන්ට මේ ප්‍රදේශයේ හැම වත්තකම වාගේ මේ මායින් කරලා තියෙන ගිනිසිරියා වලින් ඒක මිනිස්සු මිලදීලා ගන්නකොට සාමාන්‍යයෙන් අක්කරයක වැටක් කැපුවොත් කිලෝ 60000ක් විතර වගේ ලබා ගන්නවා. ඊට අමතරව මම අදහස් කරනවා පෞද්ගලිකව ගිනිසිරියා සාකෙන් වගා කරොත් අක්කරයක අපි ගිනිසිරියායිනි 1000ක් හිටවුවොත් ඒ 1000න් අක්කරේ අවුරුද්දකට කිලෝ ලක්ෂ 3ක් විතර වාගේ ලබා ගන්න පුළුවන්. එක ගිනිසිරියා කාකෙන් කිලෝ 3 ගානේ බැලුවත් අනිවාර්යෙන් අවුරුද්දකට ගිනිසිරියා කාකේ කිලෝ 3කට වැඩිය මේ වර්ධනය වෙනවා. මොකද මේ වීල කාලේ ගුණේ හිතාමත් සාර්ථක වෙන සාකයක් හින්දා. ඒ නිසා මම හිතනවා මේක වගාවක් වශයෙන් කරොත් මේ ප්‍රදේශයේ ගොවීන්ටත් සියලුම දෙනා හිතාමත් මාසික ආදායම රුපියල් 25000ක් වාගේ ලබා ගන්න පුළුවන් හොඳ ආදායම් තත්ත්වයක් තියෙන වගාවක් කියලා. තියෙන ප්‍රධාන වාසි එක තමයි මේ ප්‍රදේශයේ මේ වගා කරාට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සත්තුන්ට හානි සිදු වෙන්නේ නැහැ, භූමියට හානි සිදු වෙන්නේ නැහැ. ඒකම කිසිම පොහොර බෙහෙත් කුමි බෙහෙත් වාගේ දේවල් පාවිච්චි කරන මේක හිතා සාර්ථකව වගා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ට ආර්ථික වශයෙන් මේක වගා කිරීම හිතාම පිටුපැල ලාභයි. මොකද මිනිසුන්ට ආර්ථික හානි සිදු වෙන්නේ නැහැ. මේක වගා කළා ඒක පැත්තක තියලා වෙනින් ගොවිතැන් කටයුතු මුං කවුපි වාගේ දේවල් ඒ කාලෙට හිතා පහසුවෙන් කරගෙන අමතර ආදායමක් වශයෙන් මාසෙකට 25000ක් වගේ ගිනිසිරියා සාකෙන් ලබා ගන්න. දැනට මොකද්ද වෙන්නේ වැටවල් වල හිටන ඒවා? දැනට තියෙන සාකේ විශේෂ දෙයක් සිදු වෙන්නේ නැහැ. මොකද මෙහි දර පරිභෝජනය කරලා දර වලටම කියලා ගිනිසිරියාක ලබා ගන්න නැහැ. ඒකින්ද වැට කපල් දාලා බොහෝ වතු වල වෙන්නේ මේක පොළවේ දිරලා යනවා. හැබැයි ඉතින් එක දෙයක් තියෙනවා කපල් දාන කොළ වලින් පසට කොම්පෝස්ට් පොහොර එකතු වෙනවා. ඒ කියන්නේ සමස්තයක් විදියට ගිනිසිරියා වගාව ඔබතුමාගේ ප්‍රදේශයට හොඳයි කියලා හිතන්නේ. මම නම් කියන්නේ මේ ප්‍රදේශයට මගේ පෞද්ගලික අදහස මම හිතන්නේ ඉතිරියට එකග වෙනවා. මේ ගිනිසිරියා වගාව මේ ප්‍රදේශෙ හිතාම හිත කරයි. ඔබතුමාලා මොකද හිතන්නේ? අපිත් හිතන්නේ එහෙම තමයි. ඔබතුමා මොකද හිතන්නේ? පරිසරයට හිතකාමී මේ සෝදා පාලු උනත් වළක්වා ගන්න පුළුවන් පොළොවටත් පරිසරය ගොඩක් හිතකාමී මේ භෝගයක් තමයි මේ ගිනිසිරියා. දැන් ওই වැට දිගේ හිටවලා තියෙන ගිනිසිරියානේ. ඔව්. අපි ඉතින් අර ඒකේ වටිනාකමක් නැති නිසා වැටවල් මායින් කරගන්නවා විතරයි. ඇයි ඒකට වටිනාකමක් නැත්තේ? අපිට ඒක විකුණා ගන්න තරම් මිලකට දී ගන්න. වෙළඳ පොලක් නැති නිසා තමයි වෙලා තියෙන්නේ. වෙළඳ පොලක් තිබ්බොත් විකුණ ගන්න පුළුවන් ඒ. හරි එහෙනම් බොහොම ස්තුතියි ඔබතුන් දෙනා